ちょうだいरोज හලෝ යාළුවනේ ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා කොහොමද ඉතින් හැමෝටම හොඳින් ඉන්නවා කියලා හිතනවා අද අපි ගේමක් ගහන්න ලෑස්ති වෙන්නේ ස්වැලෝඩ් ස්ටාර් ඩොන්ග්හුවා එකේ සුපිරිම 200 වැනි එපිසෝඩ් එකේ කතාවත් එක්ක පසුගිය ඒවනම් දැනට දාන්න බැරි වෙයි ඒත් මේකනම් අතාරින්න බැරිම සුපිරිම කතාවක් අපි දන්නවා ගිය සතියේ ලුෝෆෙන් කයිසා 7 බ්ලේඩ් එක්ක ෆයිට් කරලා එයාගේ ශක්තිය පිළිගත්තට පස්සේ නව වෙලුම් විද්‍යාවේ 3 වෙනි කොටස හොයන්න ගමනක් පටන් ගත්තා ඒ අතරේ ලෝකෙ අවුල් කළ පිටසක් වලියෝ ටික ෂේප් කරලා දැන් ලුෝෆෙන්ගේ එකම ටාගට් එක වුණේ හුයාන් බෝගේ මාරණයට පලිගැනීමයි. ඔන්න එහෙනම් අපි බලමු මේ සැරේ මොකද වෙන්නේ කියලා. ලුෝෆෙන් කෙලින්ම ගැහුවේ මායා හස්ත අධිරාජයාගේ පැත්තට. කියලා එයා සමාව ඉල්ලනවා. එයා කියනවා මම මේ මගේ සේවකයෝ ආරක්ෂා කරනවා විතරයි කියලා. ඒත් ඉතින් බබාටාට ඕවා වැඩක් නෑ. බබාටා කියනවා යමු ගේමට කියලා. ලුෝෆෙන් රෝටා රිබින් කෝට් කියන ටෙක්නික් එක යූස් කරලා අධිරාජයාව අල්ලලා දැම්මා. දැන් අධිරාජයාට ෂුවර් මේකෙන් බේරෙන්න බෑ කියලා. ලුෝෆෙන් එළියට ගත්තා තහනම් දෙව්යානය කියන ආයුධය. මේක දැකලා අධිරාජයාට ෂොක් අඩෝ කියලා. ඊට පස්සේ බබාටාත් එළියට ආවා. බබාටාට දැන් ෆිසිකල් බොඩියක් තියෙනවා. ඒ ලුෝෆෙන් දුන්නු පරිණාමයේ හදවත නිසා. මේක රේසන් ජාතිය වස්තුවක්. බබාටාට දැන් සටන්කරුවෙක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. බබාටා හිටියේ මාරම තරහෙන් ලුෝෆෙන් එයාට ෆෙමෝ විෂ තැවරුණු කඩුව බබාටාට දුන්නා. පළමු පහර ගැහුවේ බබාටා. වසර 60,000ක් තිස්සේ දරාගෙන හිටපු බර අද දවසට නිදහස් වුණා. ලුෝෆෙන් ඊට පස්සේ ෆෙමෝ විෂ තැවරුණු රෝටා රිබින් ක්ලෝත් එකෙන් අධිරාජයාගේ ගේම ඉවර කළා. අධිරාජයාගේ ජීවිතේ ඉවරයි. මේක බබාටාට මාරම චිත්තවේගීය තෘප්තියක් ගෙන දුන්නා. ලුෝෆෙන් තේරුම් ගත්ත බබාට හරිම හැඟීම් බරව ඉන්නවා කියලා. ඒ හින්දා එයා ඒ හැඟීම් පීට කරන්න නිදහස දුන්නා. ඊට පස්සේ තමයි එයාලා ඊළඟ ගමනට ලෑස්ති වුණේ. දැන් ටාගට් එක ක්ලියර්. ලුෝෆෙන් රහස්තාරකා මණ්ඩලයේ තියෙන කළු පුෂ්ප ලෝකය නොහොත් උහුවා ලෝකය පැත්තට ගමන පටන් ගත්තා. එතන තමයි අයිසල් බන්ධනාගාරය තියෙන්නේ. අපිට ඕන කරන නව වෙලුම් විද්‍යාවේ 3 වෙනි කළු ලෝහ කොටස තියෙන්නේ ඔතන. මේක තියෙන්නේ රසුකු ජාතියට අයිති තාරකාවක. එයාලා මාරම ස්ට්‍රෝං ජාතියක්. එයාලගේ අයට සුපිරිම හොඳයි. ඒත් පිට අයට නම් අන්ත නරකයි. මේ අයිස්හෙල් බන්ධනාගාරයේ සීතල නිසා එයාලගේ බොඩිය මිනිස්සුන්ට වඩා මාරම ස්ට්‍රෝං. කළු ලෝහය ගන්න කලින් ලුෝෆෙන්ට ඕන වුණා ටියන්චෙන්ගේ හෙල්ප් එකෙන් අයිසෙල් බන්ධනාගාරය ස්කෑන් කරන්න. ටියන්චෙන් එයාගේ පුංචිම වේගවත්ම සේවකයාව අංසහිත වඳුරු සේවකයාව එව්වා. ඔත්තු බලන්න. වඳුර ඩිජිටල් ඩිටෙක්ටරේට් එකත් අරන් අයිසෙල් තාරකාවට ගිහින් කළු ලෝහය හොයනවා. ආරක්ෂක රසකුලට අහුවෙන්න ඔන්න මෙන්න තිබුණත් වාසනාවට හැංගිලා බේරුණා. ටික වෙලාවකින් වඳුරාට ගුහාවක් ඇතුලේ ලස්සන මාලිගාවක් හම්බ වුණා. වඳුර ගිහින් වස්තු කාමරයට ඇතුළු වෙලා ලෝහ තහඩුව හොයන්න try කරද්දී ෂටලේ නාපු රසකු ආරක්ෂකයෙක් වඳුරාට ගැහුවා. සිග්නල් කැඩුනා. ඒත් එයා බැක්කුනේ නෑ. ඊළඟට යව්වේ එයාගේ මෝෂා ක්ලෝනය. රසකු ජාතිකයෙක්ගේ වෙසින් මේ ක්ලෝනයට දුන්නු නම බීවා. මාලිගාව ඇතුළේදී යාවු කියන තමත් රසකු කෙනෙක් හම්බ වුණා. යාවුයි බීවයි යාළුවෝ. ලුෝෆෙන්ට බලෙන්ම වගේ යාවු එක්ක ඩීල් කරන්න සිද්ධ වුණා. ලුෝෆෙන් එයා බීවා විදියට යාවු එක්ක තාරාෂා කියන කෙනාගේ පැත්තට ගියා. තාරාෂා යාළුව පිළි අරගෙන අල්ලපු වඳුර පෙන්නුවා. ලුෝෆෙන්ට ෂොක් වුණා. මොකද එතන හිටියේ එයාගේ වඳුර විතරක් නෙවෙයි තව ගොඩක් පිටසක්වලියෝ අයිස් කරලා තියෙනවා. ලුෝෆෙන්ට තේරුණා රසකු කියන්නේ තමන්ගේ අයට හොඳ වුණාට පිටායට අන්ත නරක ජාතියක් කියලා. එයා අහුනොත් එයාටත් මේ ඉරණම මත් වෙයි කියලා ෂුවර් වුණා. ලුෝෆෙන් ටිකක් කල්පනා කරද්දී යාවුයි තාරාෂායි බය වුණා. සේක් කියලා ඇහුවා. ලුෝෆෙන් කිව්වා මගේ හදවතට හරි නැහැ. මට තනියම ඉන්න ඕන කියලා. තාරාෂා ඒක තේරුම් ගත්තා. තාරාෂා යාගේ වැඩවලට අතත්‍ය ලෝකයට කියා. යාවුට ලුෝෆෙන්ට සෙල්ලම් කරන්න ඕනවත් ලුෝෆෙන් තනියම ඉන්න ඕන කිව්වා. දැන් ලුෝෆෙන් තනියම කළු ලෝහ තහඩුව හොයාගත්තා. ඒක නයාට මාරම සතුටක් ආවා. ලුෝෆෙන් හිතුවා අඩෝ කියලා. ඒත් එයා තත්ත්වය අවතක්සේරු කළා. මොකද මාලිගාවෙන් එළියට යද්දී තාරාෂා හදිස්සියම ඇවිත් අයිස් ටෙක්නික් එකෙන් ගැහුවා. ඒත් ලුෝෆෙන් ක්ෂණිකව දුරස්ත සංක්‍රමණය යූස් කරලා පැනලා ගියා. ඒත් එතකොටම ඩෝකු විශ්ව ගෞරවනීයයාගේ සද්දයක් ආවා. ඌ ෂුවර් කළා ආක්‍රමණිකයා එයාගේ ටාගට් එක වෙයි කියලා. ලුෝෆෙන් ටෙලිපෝට් වුණාට විශ්ව ගෞරවනීයයා එයාගේ අවකාශ නීතිය යූස් කරලා ලුෝෆෙන්ව ෆලෝ කළා. ඌ නිකම් 7 ක්ලෝන් හදා හැමතැනම ලුෝෆෙන්ව වට කළා. ලුෝෆෙන් අහඹු විදිහට තැනින් තැන පනිමින් විශ්ව ගෞරවනීයයාව රවට්ටන්න try කළා. විශ්ව ගෞරවනීයයාට දැන් හොඳටම කේන්ති ගිහින් විශ්ව ගෞරවනීයයා ලුෝෆෙන්ගේ ස්ටෝරේජ් රින්ග් එක අරන් බැලුවා. ඒක හිස්. ඌට තේරුණා තමන්ව රවට්ටලා කියලා.
ක්ෂණිකව මෝෂා ක්ලෝන් එක ඩිස්ට්‍රොයි කළා. ඒත් ෂට ඒ වෙලාවම තවත් රසකු විශ්ව ගෞරවනීයෙක් පිටිපස්සෙන් ඇවිත් ලුઓෆෙන්ගේ මිනිස් ශරීරය අල්ලගත්තා. ඌ ලුઓෆෙන්ගේ හැකියාවට ඇප්‍රිෂিয়েට් කළා. එතනට ආපු යාවු ඇතුළු රසකුලා කේන්ති ගියා ලුઓෆෙන් මේ අලව රවට්ටපු එකට. විශ්ව ගෞරවනීයයෝ දෙන්න ලුઓෆෙන්ට දඬුවම් කළා. අයිසල් බන්ධනාගාරයට දාන්න. රසකු කට්ටිය කියනවා මරණ දඬුවමටත් වඩා හොඳයි මේ බන්ධනාගාරේ වදවිඳින එක කියලා. අඩොම් එහෙනම් යාළුවනේ කතාවේ උණුසුම්ම ටික මේකයි. ඊළඟ සතිය මොකද වෙන්නේ කියලා බලන්න සූදානම් වෙලා ඉන්න. මේ වගේ කතා දැනගන්න ඕන නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බමු. See you. 那就是冰月，这无数强者的一见钟。这个人物